අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද රසට චිකන් කරි එකක් හදන්නේ කියලා. අද අපි මේකට පාවිච්චි කරනවා කුකර් එකක් උඩ තියලා උයන පොට් එකකුයි ඒ වගේම අපේ ගෙදර තියෙන oven එකයි දෙකම පාවිච්චි කරලා කොහොමද රෙස්ටෝරන්ට් එකක විදිහට රසට චිකන් කරි එකක් හදාගන්නේ කියලයි මම අද කියලා දෙන්න හදන්නේ. අපි බලමු කොහොමද දැන් හදන්නේ කියලා. අද මම මේකට අරන් තියෙනවා චිකන් කිලෝ එකක් විතර කටු නැති කුකුල් මස් එක. එතකොට මේකට මම 3-5 වර්ග පහක් පාවිච්චි කරනවා. මේකේ පළවෙනි පියවර විදිහට ලුණු මේස හැඳි එකක්, ගම්මිරිස් මේස හැඳි එකක්, මිරිස් මේස හැඳි එකක්. මම හැබැයි අද මෙතනට අරන් තියෙන්නේ බෙල් පෙපර්, පැප්‍රිකා කියලා කියනවා. මොකද ළමයිට කන්න නිසා සැර අඩු මිරිස් එකක් ඒක. ඒ වගේම එනසාල් මේස හැන්දක්, ඒ වගේම කුරුඳු මේස හැඳි භාගයක් මම මෙතනට අරගෙන තියෙනවා. ඒක නිසා අපි මේ චිකන් එක මේ වගේ oven tray එකට දාලා හොඳට මේ අපේ මේ වියලි 3-5 ටික දාලා හොඳට කලවම් කරගන්නවා. මම ආයෙත් කියන්නම් ලුණු මේස හැන්දක්, ගම්මිරිස් මේස හැන්දක්, එනසාල් මේස හැන්දක්, කුරුඳු මේස හැඳි භාගයක්, කුරුඳු කුඩු, ඒ වගේම මිරිස් හෝ බෙල් පෙපර් මේස හැඳි එකහමාරක් විතර. අපි මේක හොඳට කලවම් කරනවා චිකන් එකත් එක්ක දාලා. අපි ඉස්සල්ලාම චිකන් එක දාගන්න කලින් මේ ට්‍රේ එකට ඔයිල් මේස හැඳි එකහමාරක් දෙකක් විතර දාලා අපි වටේම ට්‍රේ එක වටේම ගා ගන්නවා. මොකද මස් එක ඇලෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ අපි මේ වගේ ඒක හොඳට කලවම් කරගන්නවා. අපි පළවෙනි පියවර විදිහට කරන්නේ මේ 3-5 ටික හොඳට චිකන් එකට කලවම් කරගන්න එක. අපි දාපු ස්පයිසස් වර්ග 5 කලවම් කරගෙන ඉස්සල්ලාම මම කරන්නේ මේක විනාඩි 15ක් වැඩි හීට් එකේ අංශක 200ට විතර oven එකේ දාලා ස්ටේක් කරගන්නවා. ඊට පස්සේ විනාඩි 15ක් ස්ටේක් වුණාට පස්සේ ආපහු මම මේක oven එකෙන් එළියට අරගෙන පොඩ්ඩක් ආපහු කලවම් කරලා තව හීට් එක 150ට විතර අඩු කරලා තවත් විනාඩි 15ක් දාගන්නවා. ඒක නිසා අපි දැන් පළවෙනි විනාඩි 15 දාලා බලමු. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද චිකන් එක ස්ටේක් වෙලා තියෙන්නේ කියලා. දැන් මේ චිකන් කරි එකේ දෙවෙනි පියවර පටන් ගන්න යන්නේ අපි පොට් එකක් තුල කරන කොටස. අපි මේකට සුදු ලුණු ටිකයි හොඳට කපාගෙන ඔලිව් ඔයිල් මේස හැඳි 4ක් විතර පොට් එකට දාලා විනාඩි 5ක් විතර ස්ටේක් කරගන්නවා. විනාඩි 5කින් පස්සේ අපි මේ කැරට් ටිකයි ටොමෑටෝ පොරි ටිකයි ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඒකත් තවත් විනාඩි 5ක් අපි මේ පොට් එකේ චිකන් එක පළවෙනි විනාඩි 15 ස්ටේක් වෙලා ඉවරයි. අපි දැන් මේක එළියට අරගෙන හොඳට කලවම් කරගන්නවා. උඩ යට මාරු වෙලා ආපහු සැරයක් ස්ටේක් කරන්න නිසා. අපි හීට් එක 150ට විතර අඩු කරගෙන හොඳට කලවම් කරලා තවත් විනාඩි 15ක් oven එකේ දාලා මේක හොඳට ස්ටේක් කරගන්නවා.
ඒ අතරතුරේ අපේ සුදු ලූණුයි ලූණුයි දැන් විනාඩි 5ක් විතර මේ පොට් එකේ මීඩියම් හීට් එකේ ස්ටේක් වෙලා දැන් තියෙන්නේ. දැන් අපි මේකට කැරට් ටිකයි ටොමැටෝ පුරි හැඳි 3යි දාලා තවත් විනාඩි 5ක් විතර ස්ටේක් කරගන්නවා. එතකොට ලූණුයි කැරටි ටොමැටෝ පුරේ විනාඩි 10ක් විතර මීඩියම් හීට් එකේ පොට් එකේ ස්ටේක් වෙනවා. අපේ මේ පොට් එකේ ලූණු සුදු ලූණුයි කැරටුයි ටොමෑටෝයි දැන් විනාඩි 20ක් විතර ස්ටේක් වුණා. දැන් මේක හොඳට ස්ටේක් වෙලා තියෙන්නේ මතගින්දරේ. ඒ වගේම මම මේකට ඇඩ් කරගත්තා පොල් කිරි කෝප්පයක් විතර. පොල් කිරි ඩෙසිලීටර් 3ක් විතර ඇඩ් කරගත්තා. දැන් මේක හොඳ උහු ගතියට තියෙනවා. ඒ අතරම දැන් අපේ චිකන් එකත් දෙවෙනි විනාඩි 15ත් ස්ටේක් වෙලා ඉවරයි. දැන් හොඳට මේක ස්ටේක් වෙලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් මේ චිකන් එක විනාඩි 30ක් ස්ටේක් වුණා oven එකේ වතාවන් දෙකකට. දැන් අපි කරන්නේ මේ චිකන් එක ස්ටේක් වෙච්ච අපේ මේ ভেජිටබල් ස්ටොක් එකට එහෙම නැත්නම් සුදු ලූණු, ලූණු, කැරට්, ටොමැටෝ, පොල් කිරි තියෙන මේ පොට් එකට අපි චිකන් එක දාගන්නවා. දාගෙන මේක පරිස්සමට කලවම් කරගන්නවා. එතකොට අපි බලන්න ඕන මේකේ ලුණු දෙහි මේකේ වතුර තත්ත්වය බලලා අපි හිමීට ඒ කරි පවුඩර් ටිකක් ලුණු ටිකක් වතුර ටිකක් බලලා රස බලලා ආපහු ඇඩ් කරගන්න ඕන. දැන් මේ චිකන් කරි එක මේ පොට් එකේ විනාඩි 10ක් 12ක් විතර මම හොඳට කුක් කරගත්තා වහලා. එතකොට දැන් මේකේ හොඳ සුවඳක් එනවා. මම මේකේ රස බැලුවා. හොඳ රසක් එනවා. මේ වගේ. ඉතින් මේක හරිම හොඳ ක්‍රමයක්. oven එකයි පොට් එකකුයි දෙකම පාවිච්චි කරලා විනාඩි 40ක් විතර වගේ ඇතුළත හොඳ රස චිකන් කරි එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒ වගේම මේකේ හොඳ ভেජිටබල් දාන්න නිසා මේක හරිම ගුණයි. මේකේ ගොඩාක් නියුට්‍රිෂන්ස් හම්බ වෙනවා. ග්‍රීන් ভেජිටබල්ස් වලින් ගන්න පුළුවන් දේවලුත්. ඉතින් මේක හරි හොඳ ක්‍රමයක් චිකන් කරි එකක් හදාගන්න. ඒ වගේම මේ ස්පයිසස් වලින් එන ස්මෙල් එක අඩු වෙලා කොහොමද ඉතාමත් ලේසියෙන් පහසුවෙන් පියවර දෙකකට කොහොමද චිකන් කරි එකක් හදන්නේ කියලා මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලත් මේක හදලා බලලා රස බලලා මට පහලින් කියන්න.